ගයිස්, ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඔන්න ඉතින් අදත් මං ඔයාලට ලස්සන vlog එකක් අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් අපි දැන් මේ පාන්දරම සේරුවාවිල යන ගමන් තමා ඉන්නේ. ඉතින් මේ ට්‍රිප් එක අපි යන්නේ ගමේ අය. අපේ පන්සලේ තිබ්බ පූජාවකට තමා අපි මේ යන්නේ. ඉතින් අපේ පන්සලට අයිති මුල් තැනක් තියෙනවානේ තමා දඬුවලගනේ. ඉතින් ඒ පන්සලනුත් ඒ ගමේ කට්ටිය එකතු වෙලා තමා මේ යන්නේ. ඉතින් බස් 20ක් ගියා මෙහෙන් සේරුවාවල. ඉතින් අපි මුලින්ම ආවේ දඹුල්ල රජමහා විහාරස්ථානයට. මේ විදිහට බුදු පිළිම දිගටම තියෙනවා. හරි ලස්සනයි එතන. ඉතින් අපි දැන් යන ගමන් තමයි ඉන්නේ ලොකු බුදු පිළිම තියෙන තැනට යන්න. අපිට ඉතින් දඹුල්ලේ තියෙන ගලට නම් නගින්න බැරි වුණා. මොකද අපිට එච්චර වෙලා තිබ්බේ නෑ. නෙතුලේ අම්මා මට බාධා කරනවා. ඔය මගේ කැමරාව ඉස්සරහට එන්නේ අපේ මේ ගමේ ඉන්න පොඩි කැන්සිය. ඉතින් අපි දැන් මේ පඩිපෙළ නැගින්න ගිහිල්ලා බුදු පිළිම වහන්සේත් වැඳලා කරලා ඊට පස්සේ ආපහු ආයේ අපි පිටත් වෙන්න තමයි ඉතින් හදන්නේ. මේ ඉතින් ඉන්නේ අපේ අම්මයි තාත්තයි මායි. ඉතින් අපි ඊළඟට ආවේ කන්තලේ වැව ගාවට. එතන නම් මාරම සනීපයි. උලගනම් ෂෝක් එතන. ඉතින් අපි එතන ටිකක් වෙලා හිටියා. මෙතන ටිකක් ඉති පරිස්සමෙන් ඉන්න ඕනේ යාළුවනේ. මොකද එකපාරට පහර එල්ල වෙන්න පුළුවන් කපුටන්ගේ. මේනේ අපේ නෙතුලේ නෙතු මෙහෙට නංගි ගන්න. ඉතින් අපි එතන ඉඳලා අයිස්ක්‍රීම් උත් කාලා ඊට පස්සේ යන්න පිටත් වුණා. ඊට පස්සේ අපි ගිහිල්ලා කිරිම ආවේ ආපහු බීච් එකට. ඉතින් අපි එතනත් හිටියා. පුදුම රසණයක් තියෙන්නේ එහෙනම් මාර රස්නේ. අපේ පැත්තට ඉතින් වැස්සට එහෙට පුදුම රසණයක් තියෙන්නේ. කොච්චර වතුර බිව්වත් එපා වෙන්නේ. අනික මෙහි වතුර ක්ලෝරින් වතුර නිසා අපිට ඒ වතුර හරියන්නේත් නෑ යාළුවනේ. ඉතින් අපි ඊට පස්සේ මොහොතේ ගිහිල්ලා ටිකක් වෙලා හිටියා. ඒ ඉන්නත් බෑ. මාරව කකුල් පිච්චෙනවා. රැල්ල පාගන්න යන්නත් බෑ. කකුල් ඒ තරම් පිච්චෙනවා. ඔන්න අපි දෙන්නත් එතන ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ගියා රැල්ල පාගන්න. එහෙම ලොකු රැල්ලක් එතෙන්ට එන්නේ නැහැ. මේක රැල්ලේ මේක එකයි රැල්ලක් එන්නේ නැහැ නේද? ඒකේ නෑ. ඔව් එකයි දෙකයි තුන්. ඒ ආවේ නෑ බා. කෙනෙක් නෑ බා. ඒක මදි. ඔව් ඕක බලන්න. ඔව් ඕක නෑ. ඕක වෙනවා. ඉතින් අපි දැන් ඇඳුම් එහෙම මාරු කරගෙන මේ යන්න හදන්නේ සේරුවාවිල රජමහා විහාරස්ථානයට. ඉතින් මේ සේරුවාවිල රජමහා විහාරස්ථානයේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ හා කේශ ධාතුන් තැන්පත් කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ සේරුවාවිල රජමහා විහාරස්ථානය හදලා තියෙන්නේ කාවන්තිස්ස රජුරුව.
බුදු මැදුර. ඉතින් අපි දැන් මේ හදන්නේ බුදු මැදුරට යන්න. අපි යනවා සේරුවාවිල්ල බුදු මැදුර වදින්න. මගේ යාළුවා හායි කියන්න. මගේ බ්ලොග් එකට හායි කියන්න. එයා හායි කියන්නේ ළමයි. ළමයි නෙමෙයි යාළුවා. හායි හායි කියන්න. හායි කීවා. අපි යනවා. ඔක්කොම වැදලා එනවා. පීලෙන් නාලනවා නේද? මේ විදිහට ඉතින් තට්ටු 3ක් පෙවුනට යාළුවනේ මේක එකම ගොඩනැගිල්ලක් තියෙන්නේ. මම එළියෙන් බලද්දි හිතන් හිටියේ තට්ටු 3ක් ඇති කියලා. ඒ වුණාට එකම ගොඩනැගිල්ල තමයි තියෙන්නේ. ඔය ඉතින් ඈතින් වඩින්නේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. ඉතින් දැන් අපේ කප්පුරුක් පූජාව පටන් ගන්න තමයි තියෙන්නේ.
වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේ කුලිමාලස්ස ලෝකනාතේන භාසිතං ඉතින් අපි දැන් පූජාව ඉවර වෙලා ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අපේ බස් එකේ තත්ත්වය ඉතින් මේකයි. ගෙදර එනකන් ඉතින් අපි නටනට තමයි ආවේ. එහෙනම් ඉතින් අදට මගේ vlog එක ඉවරයි. ඉතින් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you.